Welcome to a world beyond words. කාලයන්ත්‍රයේ කතාව. මීට ගොඩාක් කාලෙකට කලින් එක පුංචි නගරයක නිහඬ වීදියක කෙළවරේ පැරණි ඔරලෝසු වලින් පිරුණු එක කුඩා වෙළඳසැලක් තිබුණා. ඉතින් මේ වෙළඳසැලට කවුරුත් වැඩිය ආවේ ගියේ නෑ. මේක ටිකක් පාළුවට ගිහිල්ලා වගේ තමයි තිබුණේ. මේ ඔරලෝසු අතරින් එක ඔරලෝසුවක් ටිකක් මෘදු විදිහට දිලිසෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනික් ඔරලෝසු වලට වඩා අමුතු වෙනසක් මේ ඔරලෝසුවේ තිබුණා. ඉතින් මේ නගරේ ලියානා කියලා ලස්සන ගෑනු ළමයෙක් ජීවත් වුණා. මෙයා හරිම කුතුහලයෙන් ඉන්න ගෑනු ළමයෙක්. ඉතින් දවසක් මෙයා මෙන්න මේ ඔරලෝසු වෙළඳසැලට ආවා. ඉතින් පුංචි ලියානාගේ කුතුහලයේ පිරුණු ඇස්වලට මෙන්න මේ ඔරලෝසුව හැගැටුණා. ඉතින් මේ ඔරලෝසු වෙළඳසැලේ කෙළවරේ තිබුණු මේ ලස්සන දිලිසෙන ඔරලෝසුව දිහාවට ලියානා ඇවිදගෙන යන්න පටන් ගත්තා. එකපාරටම එයා හීනෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් සිද්ධ වුණා. මේ ඔරලෝසුව ටිකින් ටික විශාල වෙලා ලියානව ඒක ඇතුළට ඇදලා ගත්තා. ඉතින් මේ විදිහට ඔරලෝසුව ඇතුළට ඇදීගෙන ගියපු ලියානා අන්තිමට ඇතුල් වුණේ අමුතුම ලෝකයකට වගේ. මොකද මේ ලෝකෙ හිටපු මිනිස්සු ඇදගෙන හිටපු ඇඳුම් ගොඩාක් පරණ තාලේ ඒවා. ඉතින් මේ වෙලාවේ තමයි ලියානට තේරුනේ එයා කාලය හරහා ගමන් කරලා ගොඩාක් ඈත කාලයකට ඇවිල්ලා කියලා. ලියානා ටිකක් ඇවිදින්න පටන් ගත්තා. එයාට දැනගන්න ඕනේ වුණා මේ නගරේ මේ කාලේ කොහොමද තිබිලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා යනකොට එක වෙළඳසැලක් දැක්කා. මෙන්න මේ වෙළඳසැලේ මිනිස්සු හයියෙන් කෑක ගහා ගොඩක් සතුටින් එයාලගේ එළවලු විකුණමින් ඒ වගේම ඒවා මිලදී ගන්න කට්ටියට ගොඩාක් සුහදව කතා කර කර හිටියා. ලියානා මේ මිනිස්සුන්ව හොඳට නිරීක්ෂණය කරා. එයාලට එච්චර වැඩි දේවල් තිබුණේ නැති වුණාට එයාලා hina වෙවි එකට වැඩ කරා. ඒ වෙලාවේ ලියානා වැදගත් දෙයක් තේරුම් ගත්තා. ඒක තමයි ලියානා කලින් ජීවත් වුණ කාලේ මිනිස්සු ගොඩාක් ප්‍රශ්නත් එක්කන් ගොඩාක් දුකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. උනත් මේ කාලේ මිනිස්සු ගොඩාක් සරලව එයාලා සතුටින් ජීවත් වෙනවා කියන එක. ටික වෙලාවකින් ලියානාට ආයමත් අර ඔරලෝසුවේ ටික් ටික් ගාන සද්ද හරිම සද්දෙන් ඇහෙන්න පටන් ගත්තා. ඒ වගේම හරිම අමුතු විදිහට එයාට තමන්ව කැරකිලා යනවා වගේ හැඟීමක් එක්කන් එයා ඊළඟට ආයමත් මතුනේ අර පරණ ඔරලෝසු වෙළඳසැලේ. ඒ වුණත් මෙතනින් මතුවන ලියානා අර කලින් හිටපු ලියානා නෙමෙයි. මොකද එයා හරිම ලස්සන පාඩමක් ඉගෙනගෙන තමයි ආවේ. මිනිස්සුන්ගේ සරලකම රඳා පවතිනකන් ඒ මිනිස්සු සතුටින් ඉන්නවා කියන එක ගැන.